මුහුද දිහා බලාගෙන ඉන්න හැම මොහොතකම මට හිතෙන දෙයක් තමයි අපේ ජීවිතෙත් හරියට මහ මුහුද වගේ කියලා. අඩි ගානක් කුසට නැගෙන ඡණ්ඩ මුහුදුරල මහ කුණාටු වගේම වෙලාවකට හිතා ගන්න බැරි තරම් නිසංසල වෙන මහ මුහුද මගේ ජීවිතේටත් හරිම සමීපයි. ඒක ටිකක් දුෂ්කර කාලයක්. කොවිඩ් වසංගතයේ ලෝකෙම වෙලාගෙන තිබුණු කාලෙක මගේ සැමියාට රැකියාව නැතුව ගෙදර ඉන්න වුණා. පුතාගේ අධ්‍යාපන කටයුතු අතරමඟ නතර වුණා. ගෙදර ආර්ථිකය බිඳුවටම වැටුණා. ඒත් මහ මුහුද විශාල ජලකඳක් දරාගෙන ඉන්නවා වගේ මමත් ඒ හැම දේම දරාගෙන ජීවිතයට මුහුණ දුන්නා. යමක්කමක් තේරෙන කාලේ ඉඳලම මට කටර රහට කෑම හදන්න පුළුවන්. දකුණේ මාළු ඇඹුල් තියලා තමයි මගේ ජනප්‍රියම කෑම. එක දවසක් මගේ හිතට අපූරු සිතුවිල්ලක් ආවා. ඒ තමයි මගේ මාළු ඇඹුල් තියලා රහ දන්න අයට වගේම ඒක නොදන්න අයටත් ඒ රහ බෙදලා දෙන්න ඕනේ කියන එක. ඒක අපූරු හීනයක්. මම තීරණය කළා ඒ හීනේ තවත් රසවත් කරන්න. විවිධ බාධකාවත් මම නොසැලී ඒවට මුහුණ දුන්නා. චේතනාව යහපත් නම් අරමුණ පැහැදිලි නම් අපේ ගමන නවත්තන්න ඒවට බෑ. හිත හයිය ගෑණියෙක්ට තමන්ගේ ජීවන ගමන වෙනස් කරන්න පුළුවන් කියලා මම මගෙන්ම ඉගෙන ගත්තා. අවසාන ප්‍රතිඵලය හිතා ගන්න බැරි තරම් සුන්දරයි. එක ජාතියේ රස ගොඩක එකතුව. රස මතක කන්දරාවක්. ඒක ගොඩ නැගුණේ මගේම දහඩිය කඳුළු මතින්. හිතේ තිබුණු පුංචි සිතුවිලි එකින් එක මගේ ඇස් ඉදිරි පිටම හැබෑවක් වෙනවා දකින්න තරම් මං වාසනාවන්ත වුණා. අද මම මගේම හිත හයියෙන් ජීවිතේ දිනපු කෙනෙක්. අභියෝග මැද්දේ දෙපයින් හිටගත්තු කෙනෙක්. ඒත් මගේ ගමන තාම ඉවර නෑ. මේ සිතුවිලි සයුරේ තවත් සිතුවිලි ගොන්නක් තියෙනවා යථාර්ථයක් බවට පත් කරගන්න හිතන. ඒවා එකින් එක මේ පොළවේ පැල කරන්න මම දිවා රෑ වෙහෙසෙනවා. ඒ වෙහෙස හරිම සුන්දරයි. මට මං ගැනම දැනෙන්නේ නිහතමානී ආඩම්බරයක්. එක පිට එකක් වෙරළට එන මුහුදුරල වගේ මාත් එකටම මේ ගමන යන මං වගේම හිතන පතන තවත් පිරිසකගේ ශක්තිය මට මහා මෙරක්. අපි හයිය ගෑනු. අපි වගේ අය තව ඕන තරම්. සිතුවිලි සයුරකින් ගත් එකම එක සිතුවිල්ලකින් ඔබේ ජීවිතයම වෙනස් කරගත හැක. යූනියන් ඇෂුරන්ස් සමග ජාත්‍යන්තර කාන්තා දිනය අප්‍රිමාණයෙන් සමරමු.